ඉතින් කොහොමද හැමෝටම ඔන්න අදත් මම මගේ YouTube channel එකෙන් අරන් ආවා රසම රස රෙසිපි එකක්. මේ තමයි මගේ වම්බටු කරි එක. මම ඔයාලත් එක්ක share කරගන්න යන්නේ කොහොමද මම මේ වගේ රසට ලස්සනට සුවඳට පාටට වම්බටු කරි එක හදාගත්තේ කියලා. ඉතින් මුලින්ම මම වම්බටු ටික කපා ගන්නවා. හොඳට වම්බටු වල පණු ඉන්නවද කියලා බලලා නැති ඒවා තමයි මම තෝරගන්නේ මගේ වම්බටු කරිය හදන්න. ඉතින් මම මේ කහ වතුරේ මේ වම්බටු ටික දාගන්න හේතුව තමයි කහට පිපෙන එක වළක්ව ගන්න. ඔයාලත් වම්බටු කපලා ඉවර වෙනකන් ඔයාලා කපාගත්ත වම්බටු ටික කහ සහ ලුණු මිශ්‍රිත වතුරේ තියාගන්න. එතකොට කහට පිපෙන්නේ නැහැ. ඉතින් ඊළඟට මම වම්බටු කරියට අවශ්‍ය වෙන ingredients ටික සූදානම් කරගත්තා. මම තක්කාලි කොච්චි අමු මිරිස් ලූණු සුදු ලූණු කරපිංච රම්පේ ඒ දේවල් ලෑස්ති කරගත්තා. ඉතින් මුලින්ම මම තෙල් ටිකක් තාච්චියට දාලා ඉස්සෙල්ලාම තෙල් ටික රත් කරගන්නවා. මේ විදිහට තෙල් ටික රත් වුණාට පස්සේ මම ඉස්සෙල්ලාම අබ ටිකක් දානවා. ඉතින් ඔයාලට මේ පේන විදිහට අබ පුපුරගෙන එනකොට මම දාගන්නවා කුරුඳු පොත්තක්, ඒ වගේම සුදු ලූණු රම්පේ කරපිංච අමු මිරිස් ඒ වගේම මම කපාගත්ත කොච්චි ඒ දේවල් මම මේකට එකතු කර ගන්නවා. එකතු කරගෙන මේක මම හොඳට ටෙම්පරාදු කර ගන්නවා. ඒ වගේම මම කපාගත්ත තක්කලි ගෙඩියත් මේකට දා ගන්නවා. දාලා මම මේක ටිකක් වෙලා වහලා තියෙනවා. චුට්ටක් තැම්බෙනකම්. ඊළඟට මම මේක විනාඩියක් විතර තියලා ඒකට කහ සහ මිරිස් කුඩු දා ගන්නවා. දාලා කලවම් කර ගන්නවා. ඉතින් මම දැන් මේක කලවම් කරගෙන ඉවරයි. ඊළඟට මම මේකට අවශ්‍ය ගානට ලුණු යොදා ගන්නවා. ඊට පස්සේ මම තැම්බෙන ප්‍රමාණයට විතරක් අවශ්‍ය වතුර පොඩි ප්‍රමාණයක් මේ බටු එකට දාගන්නවා. දාලා මම මේක වහලා විනාඩි කිහිපයක් උයා ගන්නවා. ඉතින් දැන් විනාඩි 10කට 15කට විතර පස්සේ මේ විදිහට බටු ටික තැම්බිලා තියෙන්නේ. ඊට පස්සේ තව විනාඩි 10ක් විතර අපි මේක වහලා තියාගන්නවා. ඉතින් අන්තිමට මේ විදිහට තමයි මම මගේ වම්බටු කරි එක හදලා ඉවර කරේ. ඔයාලට තවත් මේ වගේ රසම රස රෙසිපීස් බලන්න මේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් නැවත වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක්.